බෝවන් වාසනාව ඉතින් බලමු අපි මුලින්ම කොහොමද ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ්ද්වාරය හරහා ඊශ්‍රායෙල් රැකියාවකට අයදුම් කරන්න කියලා. එතකොට දැන් ඔය මැනිෆෙක්ටරින් එක අවුදු 25යි අවුදු 50යි අතර මැනිෆෙක්ටරින් එක ඕපන් වෙන්නේ මේ අඟහරුවාද. ඒ කියන්නේ දෙවෙනිදා උදේ තමයි ඕපන් වෙන්න නියමිත. ඉතින් දැන්ට තියෙනවා ඒ වුණාට කන්ස්ට්‍රක්ෂන් වලට තවමත් අයදුම් කළ හැකි. ඉතින් මේ මම පෙන්වන්නම් කොහොමද කියලා අයදුම් පතක් නිසියාකාර විදියට ඕගොල්ලන් පුරෝගෙන ඒ අයදුම් පත හරියට සබ්මිට් කරන්න. මුලින්ම ඕගොල්ලන් යන්න ඕන මෙතන මේ තියෙන SLBF Israel Registration Form කියන එක ටික් කළාමත් හරි, නැත්නම් www.slbfe.lk කියන එකට ගියාමත් මේ වගේ වෙබ් බ්‍රවුසර් කීපයක් ඕපන් වෙනවා. එතකොට ඔයගොල්ලන් මුලින්ම යන්න මෙන්න මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එකට. ඉතින් අපි මුලින්ම බලමු අයදුම් කිරීමට සුදුසුකම් පරීක්ෂා කරන්න. මුලින්ම ගිහිල්ලා ඕගොල්ලන්ගේ ID නම්බර් එක මෙතනට දෙන්න. එතකොට මෙතන දැන් මගේ ID නම්බර් එක මෙතන දෙන්න බෑ, මොකද මම දැන් තමයි ඇග්‍රිකල්චර් වලට ඇවිල්ලා ඉන්නේ ඉඳලා මගේ අනිවාර්යෙන් මෙතන වැටෙනවා. මගේ පාස්පෝර්ට් නම්බර් එකයි මගේ ID නම්බර් එකයි ඇග්‍රිකල්චර් කියලා අනිවාර්යෙන් මෙතන වැටෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ID නම්බර් එක දාලා මෙතන චෙක් කරගන්න. ඕගොල්ලන් කලින් මේක පුරවලා නැත්තම් මෙතන ඕගොල්ලන් සුදුසුකම් ලබනවා කියලා වැටෙයි. ඕගොල්ලන් කලින් අයදුම් පතක් යොමු කරලා ඒක සාර්ථක වෙලා ඕගොල්ලන්ට ඊශ්‍රායෙල් එහෙම ඕගොල්ලන් සුදුසුකම් ලබලා නැත්තම් කරුණා කරලා ගිහිල්ලා ඒ අයදුම් පත මුලින්ම ඉවත් කරන්න. මොකද ඒ අයදුම් පත තිබ්බොත් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න බැරි වෙයි. මෙන්න මේ විදිහට ගිහිල්ලා අයදුම් පත ඉවත් කරන්න. හැබැයි මේක කරන්න කලින් පුළුවන් නම් ඒගොල්ලන්ට කෝල් කරලා ඒගොල්ලන්ගේ උපදෙස් ලබා ගන්න. ඒක වඩාත්ම හොඳයි. ඉතින් අපි බලමු ඊට පස්සේ කොහොමද අයදුම් පතක් පුරවන්නේ කියලා. ඒට කලින් උපදෙස් කියවන්න අනිවාර්යෙන් අපේ කට්ටිය කම්මැලි. මේ අයදුම් පතක් යොමු කරන්න පවා තමන්ගේ ජීවිතේ වෙනස් කරන මේ මහා දැවැන්ත මේ ක්‍රියාදාමයේට මේ අයදුම් පත පුරවන්න පවා සමහර අය කම්මැලි. හැබැයි එහෙම අය මේ ඊශ්‍රායෙල්ට එන්නත් එපා. එහෙම අය ඊශ්‍රායෙල්ට ආවම තමයි මේ ඊශ්‍රායෙලෙන් ලංකාවට ජොබ් දෙන එක නවතින්නේ. මොකද කම්මැලියෝ මේ රටට එන්න එපා. මේ රටට අනිවාර්යෙන් එනවනම් වැඩ කරන්න පුළුවන් හයිය මිනිස්සු එන්න. ඒ කියන්නේ හිත හයිය. ඇඟපත හයිය නැතුව හිත හයිය තියෙන උන් වරෙල්ලා ඊශ්‍රායෙල්ට වැඩ කරන්න. නැත්තම් මේ ඊශ්‍රායෙල් රැකියා ලේසි නෑ. මොනම රැකියාවට ආවත් ඉතින් වාසනාවක්ම තියෙන්න ඕන මේ ලේසි රැකියාවක් ලබන්න. හරි, ඒක තමන්ගේ දක්ෂතාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් උපදේශ පත්‍රිකාව අනිවාර්යෙන් කියවන්න. මේක අපිට ඕන විදිහට සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසි වලින් ඕන භාෂාවකින් මං හිතන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ දැන්ට තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් සහ රිනෝවේෂන් වල. නමුත් මැනුෆැක්චරින් එක දැම්මම ඒක ඒ විදිහට එයි. ඉතින් මේ අයදුම් පත පුරවන්න අපි ටක් ගාලා මෙතන ක්ලික් කරනවා. මේ තියෙන්නේ please fill in English and block letters. All marked field are mandatory. මේක මොකක්ද කියන්නේ කියලා මම හරියටම දන්නේ නැහැ. මෙතන මම දන්න විදිහට මෙතන කියන්නේ අපි බලමු ඉක්මනින් ගිහිල්ලා ට්‍රාන්ස්ලේට් කරලා. Russian නෙමෙයි, English. හරි, මෙතන කියන්නේ මේ තරු දාලා තියෙන තැන්වල අනිවාර්යෙන් ඉංග්‍රීසි කැපිටල් වලින් තමා හරි මේක පුරවන්න ඕන. අනිවාර්යෙන් මේක කොහොමද දාද්දි කැපිටල් ඔටෝමැටිකලි එනවා. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න කැපිටල්ස් බ්ලොක්ස් වලින් මේක පුරවන්න. එතකොට ID නම්බර් එක දාන්න ඕන, පාස්පෝර්ට් නම්බර් එක, date of birth තමන්ගේ උපන්දිනේ, ගැහණුද පිරිමිද කියලා. හැබැයි දැන් මේ මැනුෆැක්චරින් එක එන්නේ පිරිමියන්ට විතරයි. එතකොට මේල් කියලා දාන්න ඕන. ලාස්ට් නේම් එක ඔයා පෙරේරාද ප්‍රනාන්දුද ඒක මෙතන දාන්න. පාස්පෝර්ට් එකේ තියෙන විදිහට මේ සියල්ලම පුරවන්න. අදර් නේම්, ඒ කියන්නේ ෆස්ට් නේම් එක. දැන් මගේ නම බර්ඩ් ඉෂාන් සුරංග පෙරේරා. හරි. එතකොට තාත්තගේ මුල් නම, ලාස්ට් නේම් එක, තමන්ගේ අවසාන නම, තමන්ගේ මුල් නම, එතකොට තාත්තගේ ෆුල් නේම් එක. දැන් මෙතන අද නේම් කියලා දැම්මම මෙතන දැන් පෙරේරා කියලා මෙතනට දැම්මම අද නේම් එක දැන් මම උදාහරණයක් වශයෙන් කියනවා මගේ නම මහමරක්කලගේ බර්ඩ් ඉෂාන් සුරංග පෙරේරා. එතකොට පෙරේරා මෙතන දැම්මම
ඉතුරු නම් ටික සියල්ලම මහමරක්කලගේ බර්ඩ් ටිෂාන් සොරංග කියන එක මෙතනට එන්න ඕන. එතකොට ෆාදර්ස් නේම් ෆුල් නේම් හරි මේ තාත්තගේ සම්පූර්ණ නම දෙන්න ඕන. පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන ඩේට් එක. එතකොට ඕගොල්ලන් විවාහකද අවිවාහකද කියන එක මෙතනින් තෝරන්න ඕන. එක ඩිවෝස් වෙලා නම් ඒක එතනට දාන්න ඕන. එතනින් ඊට පස්සේ යන්න ඕන මේ තියෙනවා ඉදිරි සියලුම තොරතුරු ඔබ ලබා දුන් ජංගම වන්දනය නොකරන බැවින් වැරදි තොරතුරු ලබා දීමේ ඉදිරි දැනුම් දීම ඔබට නොලැබෙනු අතර එය SLBFV ආයතන වගකීම් නොලැබේ. ඒකින්ද වැඩ කරන තමන්ගේ ටෙලිෆෝන් නම්බර් එකක් මෙතනට දෙන්න. ටෙලිෆෝන් නම්බර්ස් දෙකක් දෙනවා නම් වඩාත්ම හොඳයි. ඔයා කසාද බැඳලා නම් වයිෆ් ගේ හරි හස්බන්ඩ් ගේ හරි එක දෙන්න. නැත්නම් කසාද බැඳලා නැත්නම් අම්මගේ හරි තමන්ගේ සහෝදරගේ හරි තාත්තගේ හරි ෆෝන් නම්බර් මෙතනට දෙන්න. නැත්නම් තමන්ට ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා නම් තමන්ගේ ෆයිමරි නම්බ එකයි දෙවිනි නම්බර එකයි දෙකම දෙන්න. මෙතනට මේ මොබයිල් නම්බර්ස් 1 හා 2 කියලා ලෙස තියෙනවා. ඒ වගේම තමයි ලිපිනයන් දෙකක් ලබා දෙන්න. ටවුන් එක දෙන්න. ඩිස්ට්‍රික්ට් එක මෙතනින් කොළඹ මම කොළඹ ඔයා ගාල්ලේ නම් ගාල්ලේ ගම්පහ නම් ගම්පහ හම්බන්තොට නම් හම්බන්තොට ජැෆ්න නම් ජැෆ්න කියලා ඒක අදාළ විදිහට සිලෙක්ට් කරලා දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ජොබ් සෙක්ටර් එක. මේක හොඳින් මතක තියාගන්න. දැන් මෙතන කන්ස්ට්‍රක්ෂන් තියෙන හින්දා මේ කන්ස්ට්‍රක්ෂන් රිනෝවේෂන් හා කන්ස්ට්‍රක්ෂන් කියන එක විතරයි තියෙන්නේ. එතකොට මේක තාමත් කන්ස්ට්‍රක්ෂන් කට්ටියට ඕන නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. තාමත් වෙබ් ද්වාරය ඕපන්. මම මේ ලයිව් දැන් මේ වෙබ් ද්වාරයේ SLBFE වෙබ්සයිට් එකේ ඉන්නේ. එතකොට මේක මං හිතන්නේ දෙවෙනිදට මෙතන අනිවාර්යෙන් ඕපන් කරාම මැනුෆැක්චරින් කියන එක වැටේ. ඒක ගිහිල්ලා ඒ කැටගරිය මේව කරලා මෙතන අනිවාර්යෙන් සබ්මිට් කරන්න. ඉතින් මම ෆිල් කරලා නැති හින්දා මගේ සබ්මිට් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන් කරන්න ඕන හරිම පැහැදිලි. ඔන්න නැවතත් කියනවා NIC නම්බර් එක, පාස්පෝර්ට් නම්බර් එක, date of birth එක, පිරිමිද ගැහැණුද කියන එක, surname එක, other name එක, තාත්තගේ නම, පාස්පෝර්ට් එක expire වෙන date එක, ඔයා බැඳලාද බැඳලා නැද්ද නැත්නම් divorce වෙලාද ඒක සඳහන් කරන්න. මොබයිල් නම්බර් එක, මොබයිල් නම්බර් දෙක, address එක, address දෙක, town එක, district එකේ එතනින් මොකද්ද ඕගොල්ලන් තෝරගන්න ජොබ් එක මේ කියලා මේක සබ්මිට් කරලා ඉදිරියට යන්න. ඉතින් මට මෙතනින් ඉදිරියට යන්න හැකියාවක් නැහැ. මොකද මට මේ අදාළ ඩීටේල්ස් දෙන්න බැරි හින්දා අනිවාර්යෙන් ඒක හින්දා හරිම ලේසි. මේක ලොකු අමාරුවකට හිතන්න එපා. ඔන්ලයින් ඇප්ලිකේෂන් of G2G program. ඉතින් මේ රජය හරහා ඊසල් එනකොට පොඩි තදබදයක් තියෙනවා. නමුත් අඩු මුදලකට විශ්වාසනීය ලෙස ඊසල් එන්න පුළුවන්. මොකද හැම තැනම ඉන්න වංචනිකයෝ. ඒකින්ද මේ වංචනිකයොන්ට හවුවෙන්න එපා. හැමෝම ලේසි මාර්ග වලින් එන්න වංචනිකයොන්ට හවුවෙලා අපරාධේ කබලෙන් ලිපට වැටෙනවා. අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා හැන්නටත් එදී එහා වැඩක් තමයි වෙන්නේ. මේ වංචාකාරයන්ට හවුවෙලා ඒකින්ද කරුණා කරලා මේ වංචාකාරයන්ගෙන් බේරෙන්න. තමන්ගේ ජීවිතේ තමන්ට එක අරමුණක ඉඳලා තමන්ගේ ජීවිතේ ජය ගැනීමේ මාවතට තමන්ගේ ගෝල් එකට යන්න ඕන නම් ලේසිකම පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් අමාරු විදියට යන්න උත්සාහ කරන්න. එතකොට ඒකේ තියෙන ශක්තිමත් භාවය සහ පැවැත්ම වැඩි. ඒක මගේ අත්දැකීමෙන් කියන්නේ. ලේසිකම හොයන්න ගිහිල්ලා අමාරු වැටෙන එක තමයි සිදු වෙන්නේ. ඒක හින්දා ලේසිකම වලින් ගමන් ගිය මිනිස්සුන්ගේ ජීවිතේ සාර්ථක වෙලා නැහැ. අමාරු මාර්ග වලින් හා කටුක මාර්ග වලින් ගොඩාපු අය තමයි ලෝකේ ජය අරගෙන තින්නේ. ඒක මතක තියාගන්න හොඳින්. එහෙනම් සියලු දෙනාටම ජය පතනවා. ජේසු පිහිටයි. ජයෙන් ජය වේවා. ඔගොල්ලන්ගේ ඊශ්‍රායෙල් සීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හොඳ මොරාල් එකකින් පිරිසිදු සිතකින් ගිහිල්ලා ඇප්ලයි කරන්න මේ ශුද්ධෝ දේශයට, දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දේශයට, අපේ ජීවිත ගොඩ දාන්න පුළුවන් මේ දේශයට එන්නට වාසනාව ලැබිලා ඕගොල්ලන් මූල්‍යමය අතිනුත් සමාජීය අතිනුත් ආත්මික අතිනුත් පෝසතුන් වේවයි කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරන. එහෙනම් සියලු දෙනාටම ධර්මිෂ දීපයන්න් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. ජේසු පිහිටයි. සුබ දවසක්.